අයිවන් දරුවනේ ඉතින් කොහොමද ඉතින් අදත් ඔය දරුවන හැමෝම රොයල් ඩ්‍රගන් නයිට් චෙස් YouTube චැනල් එක වෙත තාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපේ වීඩියෝ බැලුවද? ඉතින් අපේ ප්‍රධාන අරමුණ අපේ හැමදාම අරමුණ උනේ ඔයාලට හරි චෙස් හරි විදියට උගන්වන එක. ඉතින් වීඩියෝ බලන්න, වීඩියෝ ෂෙයා කරන්න, subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් දරුවනේ ඔයාලා අපේ වීඩියෝ බලලා හරි චෙස් ඉගෙන ගත්තා නම් ඒක තමයි අපේ එකම සතුට. අපේ ජයග්‍රහණය. ඉතින් දරුවනේ වැඩි වෙලාවක් යන්න කලින් අද පාඩමට යමු. ඉතින් මේ පාඩමත් චෙස් දැනුම තියෙන දරුවන්ට තමයි මේ පාඩම අද කියන්නේ අලුත් අයට නෙමෙයි ටිකක් දැන් අලුත් මට්ටමේ කියන්නේ මැද මධ්‍යම අධීරේ ඉන්න දුවල පුතාලට තමයි මේ පාඩම. අන්තිම පාඩමේදී ඔයාලට මතක ඇති කියලා දුන්න ක්වීන්ස් ගැම්බිට් ගැන ලෝකේ තියෙන හොඳ වයිට් ඕපන් එකක් ගැන කතා කරා ක්වීන්ස් ගැම්බිට්. ඉතින් අද කතා කරන්නේ කළු ඕපන් එකක් ගැන කළු අයගේ හොඳ ඕපන් එකක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් දරුවනේ චෙස් බෝඩ් එක හදාගන්න කළු පැත්ත ඕගොල්ලන්ගේ පැත්තට හරවලා තියාගන්න ඒක ලේසි. පොතක් පෑනක් ගන්න හැම වචනයක්ම ඔයාලට හරිම වැදගත්. ඒ නිසා වීඩියෝ එක යවන්න නැතුව හැම වචනයක්ම අහගෙන හොඳින් මේක ප්‍රැක්ටිස් කරන්න. උඩින් රෙකෝඩින් යනවා. රෙකෝඩ් කරගන්න ඕන වෙලාවට පාඩම ලියා ගන්න ඕන වෙලාවට මම කියන්නම් ඒ වෙලාවට ලියා ගන්න. මොකද මම උදාහරණ පෙන්නන ඒවා ලියන්න යන්න එපා. හරි. ඉතින් මේ පාඩම කළු අයගේ ඕපන් එක. ඉතින් ඔයාලට එදා කියලා දුන්නා ඔයාලා සුදු අදිනකොට මෙන්න මේ වගේ අපි ක්වීන් පෝන් ඕපන් එක අදිනවා කියලා කියලා දුන්නා. දැන් ඔයාලා කළු අදිනකොට මොකද කරන්නේ? ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ ක්වීන් පෝන් ඕපන් කෙනෙක්. ඒතර ක්වීන් පෝන් කියන ඔයාලා දන්නවා හොඳට දැන් මේකේ දැනුම තියෙනවා. දැන් මේකේ දැනුම දීලා තමයි මේ ඕපන් එකට මම ආවේ. නේද? නැත්නම් එකපාරට මේ කළු ඕපන් එක උගන්නන්න තිබ්බනේ නෑ. එහෙම නෑ. ඒ උගන්නන අපේ පිළිවෙලක් තියෙනවා. පිළිවෙලකට තමයි මේ චෙස් පාඩම් ටික කරගෙන යන්නේ. එතකොට දුවේ පුතේ ඔයාලා කළු පැත්ත අදිනකොට හරිද? දැන් සුදු එක්කෙනා ඉස්සල්ලාම අදින්නේ. ඔයාලට හම් වෙනවා මේ වගේ ක්වීන් පෝන් ඕපන් කෙනෙක්. ක්වීන් පෝන් ඕපන් කෙනෙක් ආන ඔයාලා මොකද්ද කරන්න ඕනේ? අන්න ඒ ගැන තමයි අද කතා කරන්නේ. මේකේ ප්‍රධාන මාතෘකාව තමයි ඉන්දියන් ගේම් නැත්තම් ඉන්දියන් ගේම් කිව්වහම ඇති. දැන් ඉන්දියන් ඩිෆෙන්ස් කියලාත් කියනවා ඉතින්. ඉන්දියන් ගේම්. එදා මතකද කිව්වා ක්වීන් පෝන්. ක්වීන් පෝන් කියන ඕපන් එකේ ප්‍රධාන ඕපන් ගොඩක් තියෙනවා කියලා මං කිව්වා. එක්කෙනෙක් තමයි ක්වීන්ස් ගැම්බිට් කියලා කිව්වේ. ඉතින් අද කියලා දෙන්නේ ඉන්දියන් ගේම්. ඉන්දියන් ගේම් එකේ ප්‍රධාන කෙනෙක් ඉන්නවා කිංස් ඉන්දියන් කියලා. කවුද? කිංස් ඉන්දියන්. ඉතින් මෙයාගෙත් ප්‍රධාන කියන්නේ වගේ වේරියේෂන් ප්‍රධාන ගේම් 9ක් විතර තියෙනවා. ඔය එක්කෙනෙක් තමයි කිංස් ඉන්දියන් කියන්නේ ඉන්දියන්ගේ කිංස් ඉන්දියන් කියන කෙනා. එතකොට ඇයි මේ කිංස් ඉන්දියන් තෝරගත්තේ? ඒක තමයි දරුවනේ ඒක තා චුට්ටකින් පාඩම යනකොට ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ඇයි මේ කිංස් ඉන්දියන් වගේ ඕපන් එකක් ක්වීන්ස් ගැම්බිට් එරෙහිව අපි යොදාගත්තේ කියලා. මොකද අපි හොඳටම දන්නවා ක්වීන්ස් ගැම්බිට් කියන්නේ හොඳ ප්‍රබල ඕපන් එකක්. ඒ වගේ කෙනෙක්ට අපි සාමාන්‍ය ඕපන් එකක් දාලා හරියන්නේ නැහනේ. ඉතින් බලමු මෙන්න මේ වගේ. ඔන්න ලියා ගන්නකො මේක. හරි. ඔන්න කළු පැත්තෙන් පටන් ගත්තා. ඉන්දියන් ගේම්. ඔයාලට උඩින් නම යනවා පේනව නේද? ඉන්දියන් ගේම්. ඔන්නෝකට තමයි ඉන්දියන් ගේම් කියලා කියන්නේ. තාම සුදු පැත්තෙන් ක්වීන් පෝන් ආවා, කළු පැත්තෙන් ඉන්දියන් ගේම් ආවා. දැන් ඔයාලට ක්වීන්ස් ගැම්බිට් දැනුම තියෙනවා. හරිද? ඉතින් ඒ දැනුමත් එක්ක තමයි ඒක දැනුම තියෙනක හරි වටිනවා මේ වගේ ඕපන් එක. මොකද අපි සුදු පැත්තේ හැම රහසම අපි දන්නවා. මම එදා කියලා දුන්නා නේද? නැවත පාඩම් මතක් කරන්නේ නැහැ ලොකුවටම. අපි කිව්වා ක්වීන්ස් ගැම්බිට්ගේ ප්‍රධාන ෆයිල් එක C ෆයිල් එක අන්න එහෙමම කියලා දුන්නා නේද? ඉතින් ඒවා දැන් දන්නවා. ඒවා දැනගෙන තමයි මේ වැඩේ කරන්න ඕනි. හරිද? හරි. එහෙනම් අපි ලියාගමු. හරි. ඔන්න D4 knight F6 දානවා. ඔන්න ඊට පස්සේ right. ඔන්න C4 ඇද්දා. ඔන්න ගැම්බිට් එක සම්පූර්ණ ක්වීන්ස් ගැම්බිට් හරි. එහෙනම් කවුද මේ කිංස් ඉන්දියන් කියන්නේ? කවුද මේ? හරි. ඔන්න දැන් එනවා කිංස් ඉන්දියන් කියන කෙනා. මෙන්න මේක තමයි කිංස් ඉන්දියන් කියලා කියන්නේ. උඩ නම් යන්නේ වෙන නමක්. ඒවට ඒක හිතන්න එපා. මේකේ නම කිංස් ඉන්දියන්. හරිද? right. ඔන්න කිංස් ඉන්දියන් ගේම් එක. දැන් තා පොඩ්ඩෙන් කියලා දෙන්නම් ඔයාලට ඇයි මේ ක්වීන්ස් ගැම්බිට් කිංස් ඉන්දියන් ආවේ කියලා තා චුට්ටකින් බලා ගන්න පුළුවන්. අපි ගේම් එක ඇදුවලා පුතාලට මතකද මේක දැම්මට පස්සේ ක්වීන්ස් ගැම්බිට් මොකද්ද ඊළඟට කරන්නේ? මම කියවනේ ක්වීන්ස් ගැම්බිට් මතක නැතුව මේ වැඩේ කරන්න බෑ කියලා. හරි. knight c3 අනිවාර්යෙන්ම දැම්ම බලන්න
පරණ පාඩම හොඳට බලන්න. හරිද? නයිට් සීටි දැම්මා. ඊට පස්සේ බිෂෝප් මේ මෙතනට දැම්මා. බිෂෝප් මෙන්න මේ වගේ තැනකින් තමයි දැම්මේ. හරිද? හරි. එතකොට ඊළඟට සුදු එක්කෙනා. දැන් මෙහෙමයි. මේ පාඩමේ දුවපතේ චූටි පාඩමක්. හැබැයි මේකේ අපි හොඳටම දන්න ක්වීන්ස් ගැම්බිට් නෙමෙයි මෙයා ප්ලේ කරන්නේ. මොකද අපි පොතේ තියෙන විදිහටම ප්ලේ කරන්නේ නෑනේ පුතේ හැමෝම. එක්කෙනා විවිධාකාර නේද? මොකද මිනිසුත් එක්කනේ අදින්නේ. ඉතින් අපි හරි දේ දැනගෙන සෙල්ලම් කරන එක තමයි හොඳම. හරිද? ඒතර ඔයාලම් බලන්න මෙයා හරි ක්වීන්ස් ගැම්බිට්ද සෙල්ලම් කරන්න කියලා ඔයාලට දැන් දැනුමක් තියෙනවා. මෙන්න දුවේ පුතේ මෙන්න මේ වගේ මූව් එකක් අදිනවා. E4. මෙන්න මේ E4 එක ලියා ගන්න. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ E4 ඇද්දට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරිම පැහැදිලි. ඊළඟට වෙන්න තියෙන්නේ ඔය ඇදපු E4 පෝන්න E5 කොටුවට දාලා අපේ F6 එකේ ඉන්න කළු නයිට්ව ඇටැක් කරන එක තමයි සුදු කණ්ඩායමේ තියෙන ප්‍රධානම ඉලක්කය වෙන්නේ. එතකොට දුවේ පුතේ මම නිකන් කරලා පෙන්නන්න මෙතනින් එහාට දුවේ පුතේ ලියන්න එපා චුට්ටක් ඉන්න. දැන් මම ලියන්න කියන දැන් මෙතනට වෙනකන් ලියා ගන්න E4 කියන වෙනකන් ලියා ගන්න. එතනින් එහා ලියා ගන්න යන්න එපා. චුට්ටක් ඉන්න මම පොඩි උදාහරණයක් පෙන්නන්නයි මේ යන්නේ. අපි හිතමු නිකන් මේ වගේ මූව් එකක් දැම්මා කියලා. ඔන්න ලියන්න එපා. එහෙම දාපු ගමන් මේ නයිට් දානවා පෝන් මෙතනට. මොකද වෙන්නේ? අපේ නයිට් කැපෙන්න යනවා. නයිට්ට බේර ගන්න කියලා හිතාගෙන ආපස්සට දැම්මොත් අනේ අපරාධේ මූව් එකක් පාඩුයි. මෙන්න මේ වගේ තැනකට දැම්මොත් කෙලින්ම ඇවිල්ලා ක්වීන් කපලා දානවා. ඊට අමතරව මේ වගේ දැම්මොත් මෙයා මේ වගේ වැඩක් කරයි. අනේ අපේ නයිට් හිර වුණා නේද? හරියට හරි. ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න මම ගේම් එක පස්සට ගත්තා. ලියා ගන්න එපා දුවේ පුතේ මම කියනකන් ලියන්න එපා කිසිම දෙයක්. ඉතින් හොඳට මතක තියාගන්න මේ ගේම් එකේදී E4 කියන ඇදීම දාපු ගමන් ටක් ගාලා අපේ ඔළුවට යන්න ඕනේ. රයිට් මෙයා එන්න යන්නේ අපේ නයිට් ඇටැක් කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ D6 කියන මූව් එක අනිවාර්යයි අපිට. මේක දැම්මට පස්සේ එතන බේර ගන්න පුළුවන්. ඔන්න ඕක ලියා ගන්න. දැන් ලියා ගන්න. හරි. ඊට පස්සේ මේ සුදු එක්කෙනා මෙන්න මේ වගේ මූව් එකක් දානවා. මේක නම් මම එච්චර කැමති මූව් එකක් නෙමෙයි මේ සුදු එක්කෙනා කරේ. මොකද මෙයා බලන්නේ ලියා ගන්න එපා. ඔය F3 කියන එක ලියා ගන්න. දැන් කළු කරන එක ලියන්න යන්න එපා. උදාහරණයක් විදිහට දුවේ පුතේ මෙන්න මේ හින්දා වෙන්න පුළුවන්. නයිට් එන එක නවත්තන්න. හැබැයි ඒක ටිකක් හොඳ ඇදීමක් නන් නෙමෙයි. නේද? හරි. ඊපස්සේ කළු මොකද කරන්නේ? හරි. කළු කාසල් කරන. ඔන්න දැන් ලියා ගන්න. දැන් ඔන්න රෙකෝඩින් එකේ පස්වෙනි මූව් එකේ white F3 ඇදලා තියෙනවා. කළු කාසල් කරලා තියෙනවා. ඔන්න දැන් ඔයාලට මම කියලා දෙන්නම්. ඇයි දුවේ පුතේ අපි ක්වීන්ස් ගැම්බිට් එරෙහිව කිංස් ඉන්දියන් වගේ ප්‍රබල ඕපන් එකක් තෝරගන්න. ඒකට හේතුව ඔයාලට පේනවද? කළු පැත්තකින් කාසල් කරලා නේද තියෙන්නේ. බලන්න කිංව ආරක්ෂා කරන්නේ කවුද කියලා. එදා මම කියලා දුන්න පෝන්ලගේ කතාවක් කියලා දුන්න නේද? මතකද? පෝන්ලා 3 දෙනෙක් මෙන්න මේ විදිහට මම උන්න පාට කරනවා බලා ගන්න මේ. පෝන්ලා 3 දෙනෙක් එක පේලියට හිටියොත් අපි ඕකට කියනවා පෝන් චේන් එකක් කියලා මම එදා කියලා දුන්න. පෝන් චේන් එකක්. හරිද? ඒ වගේම ඔයාලට පේනවද කළු පැත්තේ මේ කිං ඉස්සරහා ඉන්න ත්‍රිකෝණ විදිහට පෝන්ලා හදාගෙන ඉන්නවා. මම ඕකට කිව්වා පෝන් අයිලන්ඩ් එක. පෝන් දූපතක් කියලා කිව්වා. බලන්න අපිට දූපත් දෙකක්ම තියෙනවා කළු පැත්තට නේද? අනිත් එක බලන්න කිංව ආරක්ෂා කරන්න බිෂොප් කෙනෙක්. බලන්න කොච්චර ශක්තිමත් කිං ආරක්ෂාවක්ද කියලා. හැබැයි ඔයාලා හිතන ඔයා දන්න විදිහට දැන් සුදු පැත්ත කාසල් කරනවනේ කොහොම හරි කොයිලා කරේ. හැබැයි කාසල් කරාට පස්සේ සාමාන්‍ය පෝන්ලා 3 දෙනෙක් නේද කිංව ආරක්ෂා කරන්න සුදු පැත්තේ. හැබැයි කළු පැත්තේ එහෙමද? දූපතක් හදලා නේද? ඒකමද බිෂොප් කෙනෙක් තමයි කිංව ආරක්ෂා. එතකොට ශක්තිමත්ම ආරක්ෂාව කාගේද? කළුගේ. ඔන්න ඔය හේතුවක් තමයි ක්වීන්ස් ගැම්බිට් කෙනෙකුට එරෙහිව කිංස් ඉන්දියන් වගේ ප්‍රබල ඕපන් එකක් යොදා ගන්න හේතුව ශක්තිමත් කිං ආරක්ෂාව රජුට ආරක්ෂාවක් තියෙන හින්දා තමයි ඔය වගේ දෙයක් කරන්නේ. හරි දරුවනේ. ඊට පස්සේ අපි යමු ඊළඟට මොකද වෙන්නේ බලන්න. හරි ඔන්න දැන් කාසල් කරා ඊළඟට 6 වෙනි මූව් එකේදී මෙයා මේ වගේ මූව් එකක් දානවා. මේකත් එච්චර හොඳ මූව් එකක් නෙමෙයි නේද දුවේ පුතේ. මතකද ක්වීන්ස් ගැම්බිට් මතක නම් බිෂොප් එළියට දැම්ම නේද? එළියට දාලා මතකද මං කිව්වතන ඩෝ ක්ලෝස් කරන දොර වහනවා E3 දාලා එහෙම කියලා දුන්න මතකද ඒ පාඩම? මේ පාඩමට කලින් දුවේ පුතේ නැවත ක්වීන්ස් ගැම්බිට් අනිවාර්යෙන් බලන්න නැත්තම් මේ පාඩම කරන්න නම් එපා. ඒක බලන්න නැතුව රයිට්. ඊට පස්සේ
ඔන්න දැන් අපේ වාරේ. දැන් ඔන්න පළවෙනි එක මම ඔයාලට කියලා දුන්නා. සුදු කිං ඉස්සරහා පෝන් E4 දාපු ගමන් AN අපේ නයිට් ඇටැක් කරන්න. ඒ නිසා D6 කියන මූව එක අනිවාර්යයි. මම තව එකක් කියලා දෙන්නම්කෝ. ඔන්න මේක ලියන්න එපා, කරන්නත් එපා. මෙන්න මේ නයිට් දැම්මොත් දුවේ පුතේ මේ පෝන් අනිවාර්යයෙන්ම ඉස්සරහට එනවා. දැක්කද? හරි. ඔන්න ආපස්සට ගත්ත ලියන්න එපා. දැන් මේ නයිට් දානවා නම් අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඔන්න ඔය D4 කියන පෝන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. නැත්තම් අපිට නයිට් දාන්න බෑ. දාපු ගමන් අරයා පෝන් ඉස්සරහට තව එයා දූපතක් හදාගන්නවා ඊට පස්සේ. මාර කරදරයක් වෙන්නේ අපිට. නේද? හරි. ඉතින් අපි මේ වෙලාවේ වැඩි අවශ්‍ය ගන්න නැතුව තමයි යාව හිමින්සරේ ප්ලේ කරවන්න ඕනේ. ඒ නිසා දුවේ පුතේ මෙන්න මේ වගේ මූව් එකක් අපි දාන ඉස්සල්ලාම පෝන්න කපන්න. C5 ඔන්න ඔක ලියා ගන්න. හරිම ක්වීන්ස් දැන් ඔයාලා හිතනවා ඇති අපේ පෝන් කැපෙයිනි කියලා. නමුත් ඔයාලා දන්නවද මෙන්න මේක ලියන්න එපා. ඉන්න කැපුවා කියන්නකෝ. දැක්කද මොකද වුනේ? ඩබල් පෝන් කෙනෙක් පෝන් පිටිපස්සට වැටිච්ච ගමන් මේකට කියනවා ඩබල් පෝන් වෙලා. මේක හරි අවාසි තත්ත්වයක්. ඒ වගේම හරි ක්වීන්ස් ගැම්බිට් අදින කෙනෙක් දුවේ පුතේ කවදාවත් මේ වගේ වැඩක් කරන්නේ. මොකද එයාගේ ප්‍රධානම ෆයිල් එක C ෆයිල් එක. ඉතින් එයා බ්ලොක් කරගනීද කියන්නකො මේ වගේ දෙයක් කරලා. නෑ එයා කවදාවත් එහෙමනම් කරන්නේ නෑ. වැරදි අදින කෙනෙක් නම් ඉතින් ඔය වගේ කපලා දායි. හරි C5 දැම්මා. ඊට පස්සේ සුදු එක්කෙනා බලන්න ඔයාලට පේනවා සුදු කිං. ඔන්න මම පොඩි සුදු කිංග පාට කරා. සුදු කිං ඉස්සරහා කොටුවක් තියෙනව නේද? ඔය කොටුවට මෙන්න මේ නයිට් යන්නත් පුළුවන්, මේ නයිට් යන්නත් පුළුවන්. රයිට්. දෙන්නටම යන්න පුළුවන්. හරි. නමුත් දෙන්නම සාමාන්‍ය විදිහට ලිව්වොත් මොකද වෙන්නේ? නේද? ඕක දුවේ පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම තව පොඩි අමතර දෙයක් කියලා දෙන්නම්. මට කියන්න බලන්න ඔයාලා දන්නවද එක පැත්තක සුදු පැත්ත වේවා කළු පැත්ත වේවා කායගුණක් කමන්න ඉත්තු දෙන්න ඉන්න කවුද ඉන්නේ? දෙන්න ඉන්න කට්ටිය. කවුද ඉන්නේ? රුක්ලා දෙන්නෙක් ඉන්නවා. නයිට්ලා දෙන්නෙක් ඉන්නවා. බිෂොප්ලා දෙන්නෙක් ඉන්නවා. හරි. මේ කියන එකෙන් බිෂොප්ලා දෙන්නම අයින් කරන්න. මොකද බිෂොප්ලා දෙන්න කියන්නේ හැම කොටුවම යන්න පුළුවන් අය නෙමෙයි. සුදු කොටුව යන බිෂොප්ට යන්න පුළුවන් සුදු කොටුවල විතරයි. කළු කොටුව යන බිෂොප්ට යන්න පුළුවන් කළු කොටුවල විතරයි. හැබැයි රුක්ටයි නයිට්ටයි හොම් ප්‍රශ්නයක් නෑ. හරිද? නයිට් කෙනෙක් කළු කොටුව ඉන්නවා නම් එයාට සුදු කොටුවට මාරු වෙන්න පුළුවන්. රුක් කෙනෙක් කළු කොටුව ඉන්නවා නම් එයාට නැත්තම් දැන් එක එක පාට කොටු තියෙනවා. දැන් මේ බෝඩ් එකේ උන දුමුරු පාට කොටු තියෙන සුදු පාට කොටු. අපි අදින චෙස් බෝඩ් වල තියෙනවා සාමාන්‍යයෙන් කොළ පාට සුදු පාට කොටු තමයි තියෙන්නේ. කළු පාට කොටුත් තියෙනවා. මොන කොටුවක් වුණත් කමක් නැහැ. නයිට්ටයි රුක්ටයි ඔය කොටු දෙක අතර මාරු වෙන්න පුළුවන්. හැබැයි බිෂොප්ලට එහෙම කරන්න බැහැ. නිසා මම මේ කියන්න යන දේ දුවේ පුතේ වැදගත් වෙන්නේ නයිට් සහ රුක්ට පමණයි. එතකොට එකම කොටුවට ඉත්තු දෙන්නෙක් එකපාර එන්න ඉන්නවා නම් මෙන්න මේ වගේ. මෙයාට එන්නත් පුළුවන්. මෙයාට එන්නත් පුළුවන්. ඔයාලා සාමාන්‍ය රෙකෝඩින් එක මොකද කරන්නේ? නයිට් E2 එකෙන් ලියයි. හැබැයි ඒක වැරදි. මොකද දෙන්නම නයිට් E2 නේ. ඒක හරියන්නේ නැහැ. එකම කොටුවට ඉත්තු දෙන්නෙක් එකපාර එන්න ඉන්නවා නම් අපි එයාට කතා කරන්න ඕනේ එයාගේ ෆයිල් එකේ නමින්. ඔන්න බලන්න මම එක නයිට් කෙනෙක් පාට කරනවා. මෙයා දුවේ පුතේ G ෆයිල් එකේ ඉන්න හින්දා මෙයාට අපි කියනවා G night කියලා. මෙයාට අපි කියනවා C night කියලා. G night C night. ඔන්න දැම්මම අදිනවා උඩින් රෙකෝඩින් එක යන හොඳට බලා ගන්න. අපි G night තමයි දාන්නේ එතනට. උඩින් දැක්කද මොකද රෙකෝඩින් එකයි බලන්න 7 වෙනි එකේ වයිට් උඩ බලන්න රෙකෝඩින් night GE2 G night E2 එකට ආවන්න දැක්කද ඔන්න ඔහොමයි ඔක ලියන්න හොඳට මතක තියාගන්න දැන් ඔන්න අපි කපලා දානවා මොකද අපිට night දාගන්නනේ එතන ඒ නිසා අපි කැපුවා දැන් අපේ පෝන්න කපන්න ඉත 3 දෙනෙක් බලාගෙන ඉන්නවා එහා පැත්තේ බිෂොප් ඉන්නවා night ඉන්නවා queen ඉන්නවා අපේ පෝන්නෝ කට් කරන්න කාගෙන් කට් කරයිද මෙයා night ගෙන් කට් කරා. හරි. right. ඊළඟට ඔන්න අපිට night දාන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් ඒ සුදු night අපිව කපයිනේ කියලා. කමන්නේ කැපුවොත් අපි ආව අපේ B ෆයිල් එකේ ඉන්න පෝන්ගෙන් කපමු. ප්‍රශ්නයක් නැහැ කැපුවොත් එහෙමයි නැත්නම් ඒත් එහෙමයි. නේද? හරි. අංක 9. මෙයා දානවා bishop E2. මේකත් හරිද දරුවනේ? bishop E2 කියන එක හරියන්නේ නැහැ නේද? bishop ගේ හොඳම කොටුව උතන නෙමෙයි නේද? ඉතින් එයා ගොඩක් වැරදි කරනවා. ඉතින් කළු එක්කෙනා මේ වෙලාවේ නයිට් එක කපනවා. දුවේ පුතේ මේ උඩ යන නෝට් හැම එකක්ම මේ විදිහටම කරන්න අවස්ථාවක් නැහැ. මේක එක්තරා කවුරු හරි හදපු ගේම් එකක් ඇසුරෙන් තමයි මේ පාඩම හදලා තියෙන්නේ.
එතකොට අපි මේකෙන් ගන්න ඕන ටික අරගෙන ඉතින් ටික අයින් කරලා කමක් නැහැ. මොකද ඉස්කෝලේ විභාග පේපර් එකක් වගේ පාඩම් කරන එක එන්නේ නැහැ නේ චෙස් වල. එහෙම එකක් එන්නේ නැහැ. වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේ වගේ ලයින්ස් ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. ගොඩාක් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒව පාවිච්චි කරන්න. දැන් මේක වුණත් මම නම් කියන්නේ කපන්න ඕනේ නැහැ කියලා. අපේ නයිට් කැපෙනවනේ. ඉතින් මේක කරා කියලා ඒක අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න අවශ්‍ය නැහැ. අපිට මොලයක් තියෙනවා නේද? අපිට හිතන්න පුළුවන්. එසේ කරන්න අවශ්‍ය මම පෙන්නන උදාහරණයක් පමණයි. රයිට්? හරි. ඊළඟට බලමු අපි දැන් නයිට් කාඩ් D4 කරාට පස්සේ එයා අපේ නයිට් B කාඩ් කපනවා. ඊට පස්සේ අපි බිෂොප් P6 කරලා දානවා. ඇදීම් 10. මොකද අද පළවෙනිම දවසනේ කිංස් ඉන්දියන් එකේ නිසා චූටි පාඩමක් විතරයි ඔයාලට කරලා පෙන්නන්නේ. මම හිතනවා මගේ දරුවන්ට මේ පාඩම ඉගෙන තේරුම් ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් try කරලා බලන්න. හැමදාම එකම ඕපන් එකේ ඉන්න යන්නේ අපි වෙනස් දෙයක් විශේෂ දේවල් අපි කරන්න අවශ්‍යයි. ඒ හින්දා මේ වගේ දෙයක් අත්දැක බලන එක ඇත්තට වටිනවා. ඉතින් දුවේ පුතේ අදට පාඩම ඉවර කරනවා මම මේ විදියට. මේ ඊළඟ කොටසක් තියෙනවා. අපි දෙවෙනි කොටසෙන් අපි හම්බෙමු කිංස් ඉන්දියන් එකේ. ඒ වගේම ක්වීන්ස් ගැම්බිට් වලත් තියෙනවා. තව ගොඩාක් පාඩම් තියෙනවා ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඉතින් පාඩම හොඳට බලන්න, නැවත නැවත බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හොඳට ඉගෙන ගන්න. එහෙනම් දරුවනේ අදට මම පාඩම නවත්තනවා. ඉතින් මෙච්චරලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ආයි දවසක හමු වෙන තුරු මගේ දරුවෝ සියල්ලටම ස්තුතියි. සුබ දවසක්.